දැන් අපි මීට ඉස්සෙල්ලා කතාවක ඔය සබඳතා ගැන කියපු එකේ එක උදාහරණයක් ගන්න මම හදන්නේ. හරිද? විවාහ සබඳතා. ප්‍රබල එකක් නේ. හරි. විවාහේ අපි පවුලේ සබඳතා ගොන්නේ විවාහයේ අතරේ එක විතරක් ගත්තොත් හස්බන්ඩ් වයිෆ්. අපි ඉස්සෙල්ලා කතා කරා මේ කොයි සබඳතාවෙත් එක්තරා මට්ටමක් ඇවිල්ලා ඒගොල්ලෝ ඒකේ පවතිනවා. මේක මොකක් හරි අවුලක් වුණොත් අපි අර පරණ එකට ගෙන්නන්න හදනවා. නමුත් අපි ඉන්න එක හොඳම එක හිතාගෙන ඉන්නවා. ඒක ඊට වඩා දියුණු කරන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. දැන් එතනින් ගියොත් අද තියෙන එක අවුලක් වෙලා බහැපු එකක් නෙවෙයි නා. රණ්ඩු වෙලා අපි කතා කරගන්නේ නැහැ. හරි මොකක් හරි එකක් නෙවෙයි නා. මේ සාමාන්‍ය මට්ටමේ පවතින විවාහය. කවුරු හරි ජෝඩුවක් ඉන්නවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. මේක වෙනස් කරගන්න ඕන කියලා ඒගොල්ලන්ට වෙනසක් පතන්න හිතෙන්නේ නැහැ. පහුගිය අවුරුදු දෙකේම අපි එහෙම හිටියේ. තව කෙනෙකුට පේන්න පුළුවන් අනේ පව් මේ දෙන්නට කියලා මේ ඉන්න හැටි. මොකද ඒගොල්ලන්ට අවුලක් දැනෙලා නැහැ. ඒකින්ද ඒගොල්ලෝ මේ වෙනසක් පතන්න හිතන්නේත් නැහැ. එහෙම අවස්ථා. ඇතිද ගොඩක් එක්ක ගොඩක් නැතුව ඇත. ඇති. යන විදිහට යනවා අවුලක් තේරෙන්නේ නැහැ. තියෙන එක හොඳයි. අවුලක් නැහැ. ඒක අපි ඒකින්ද හොඳයි. ඔව්. එහෙම විවාහයක්. කියමු ඔයාට හමු වෙනවා. කොහේ හරි යන ගම. අපි අපෙන් අහනවා කවුරු හරි. හරි? මොකක් හරි කතාවක් එතකොට එතන ඉන්න අයගෙත් විවාහයන් ගැන අපි දන්නවා මේ ඔෆිස් එකේ කියමු කාර්යාලේ. ඒතර අර කෙනා එයාගේ අමුසැඹි සබඳතාවය ගැන කතා කරන එක අපිට හිතෙනවා මේ යුවලේ ඉන්න විදිහ එච්චරම සනීප එකක් නෙමෙයි වෙන්නේ නැති. ඒ දෙන්න සනීපෙන් ඉන්නවා සනීප එක මේක කියලා. ඔය කාර්යාලේ ඉන්න අනිත් අයට මොකක් හරි කාර්යභාරයක් තියෙනවද? එහෙම එක දැක්කම දැනුනම හිතුනම එක්කෙනෙකුට ඒකේ ඉන්න. අර ගොල්ලෝ ගැන ටිකක් පව් කියලා හිතෙනවා. ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ ගැන ඒගොල්ලන්ට පව් කියලා හිතෙන්නේ නැහැ. මේ හිතවත් කෙනාගේ කාර්යභාරය මොකක්ද? මට දැන් නිකන් අහන්න පුළුවන් ඒ වුණා. අපි තව උදාහරණ හිතමු. කාර්යාලේ නෙවෙයි. අපි නෑදෑයෝ. හරිද? අපේ සහෝදරය, අපේ ඥාති සහෝදරය, අපේ අල්ලපු ගෙදර අය. දැන් ඒගොල්ලෝ ගැන ඉතින් අපිට කතා කරන්න බෑ අර අපි මේ ඉස්සෙල්ලා කතා වෙච්ච පරිදි ඒ ජෝඩුවත් මාතෘකා ගන්නෙ නෑ. ඒගොල්ලෝ දන්නේ හොඳින් ඉන්න එකිනෙකා අසතුටු වෙන මාතෘකා මග ඇරලා හොඳින් ඉන්න පුළුවන් ක්ෂේත්‍රය තුල ජීවත් වෙනවා. දෙන්නම පොඩ්ඩක් අපහසුයි. නමුත් ප්‍රශ්න නැතුව ළමයි ටික හදාගෙන යන්න මේක තමයි ක්‍රමය. මොකද්ද මේ අල්ලපු ගෙදර කෙනා හෝ සහෝදරයා හෝ කාර්යාලයේ යාබද ඉන්න කෙනාගේ කාර්යභාරය? කෙලින් කතා කරන්න පුළුවන් එකයි කෙලින් කතා නොකර කියන්න පුළුවන් දේවලුයි කියලා දෙකක් සමහර විට මට පේනවා. ඒ අය අතරේ තියෙන රිලේෂන්ෂිප් එකේ විදිහ මත. ඒ කියන්නේ කාර්යාලේ කෙනා හෝ අසල්වැසියාගේ රිලේෂන්ෂිප් එකේ විදිහ මත. ඒත් අවසානයේ මේක මාතෘකාවක් ඒ දෙන්න අතර වෙන්න ඕනේ කියන එක තමයි මට පේන එක. කියන්නේ ඒ ජෝඩුව මෙතන නෑ. නෑ. එක්කෙනයි ඉන්නේ මේ සමාජිකයාගේ. ඔව්. එක්කෙනා අතරේ හරි මේක අපි බලන්න ඕනේ නේද කියලා. මටත් හිතෙනවා මේක බලන්න. මමත් මේක බලනවා හරි. ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ? කියන වගේ මොකක් හරි ඒ දෙන්න අතරේ කතා බහ කරන මාතෘකාවක් වුණොත් මේක ආපහු ගිහිල්ලා බලයි එයාගේ කෙනා එක්ක අසල්වැසියා එක්ක එයා තමන්ගේ කෙනා එක්ක බලන්න පටන් ගනී කියලා. එක්කෝ ඊට ටිකක් ළඟ නම් අර තමන්ට දැනෙන ෆීලිං එකත් එක්කම කියන්න පුළුවන් වෙයි මචං මට මෙහෙම දැනෙනවා කියලා ඇත්ත දැනෙන එකත් එක්ක. ඒ මට්ටමේ නම් විතරව කතා කරනවා නම් ඇත්ත එක්ක කතා කරයි. සමහර ඒ දෙන්නම කැමති නම් එතනින් එහාට දියුණු වෙන්න ඒක දියුණු වෙන්න පටන් ගනී. නැත්තම් සමහරලාට කම්ෆර්ටබල් විදිහ වෙන්න පුළුවන්. පහසු විදිහ වෙන්න පුළුවන්. දැනට ගැටිය කොහොම හරි කැරකිලා ඇවිල්ලා දැන් පවත්වාගෙන යන විදිහ ඒක වෙන්න පුළුවන්. හොඳම එක එයාලා මේ මාතෘකාව කතා කරන්නේ නැත්තම්. අර යාළුවාට දැන් වා කාරුණිකව සද්භාවයෙන් කියන එක එයා වැරදියට දැකලා. වත් එක්ක ටිකක් අවුල් වෙන්න ඉඩ නැද්ද ඔය හොඳ කරන්න ගිහින්? ඒක මං හිතන්නේ දැනට යාළුවත් එක්ක තියෙන සම්බන්ධතාවයේ විදිහ මත තීන්දුව වෙන එකක්. මේ සම්බන්ධතාවයේ මත තමයි දැන් මට කියන්න පුළුවන් මෙයාට නම් මේක ඊසි අවුලක් නැතුව දැන් මට මම වෙනවා ඕපන්ලි කියන්න පුළුවන් අය කවුද කියලා. ඒක මතනේ ඒක කියන්න වෙන්නේ ඒක සම්බන්ධතාවයේ මට්ටමේ නෙවෙයි නම්
බොහෝ විට එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහිනවා වගේ. එහෙම නෙවෙයි තැන්වල අපිට කරන්න දෙයක් ඇත්තම නැද්ද? ඒක මෙයා ඒක දකිනවා අපි දුකක් කියලා. නමුත් මං එක්ක ඒ තරම්ම සුහද නැහැ. විවෘත නැහැ. එතකොට නම් මොකද්ද අපිට තියෙන්නේ? පොදු මාතෘකාවක් විදිහට මම මේක බලනවා මේක බලන්න ඕනේ වගේ නේද අපිට මග ඇරිලා වගේ කියලා මට හිතෙනවා. මොකද හැමෝගෙම ගැන. ඔව්. අරයාගේ විවාහය ගැන හෝ එයාගේ වෙන සබඳතාවයක් ගැන නෙවෙයි. එතකොට එහෙම එකක් ගන්න පුළුවන්. පත්තක හිතලා නැද්ද? උදාහරණ සමහර ඒවට අපි කොච්චර දියුණු වෙන්න ඕනේ කියලා අනිත් අය ගැන හිතුවත් අපේ ඔළුවට අදහස් එන්නේ නැහැ. සමහර දේවල් දකින්නේ හෝ කොපි කරන්න හෝ මොකක් හරි බාහිරින් එකක් එන්නේ නැතුව. තව සබඳතාවයක් දුවන විදිහ දැක්කොත් අපේ එක ඒකත් එක්ක කම්පෙයාර් වෙලා සැසඳලා එහෙම අපිටත් වෙන්න පුළුවන්ද නැන්ද කියන ඒවා අදහස් එන්න පුළුවන්. එහෙම එකක් දැකලම නැත්තම් එහෙම සසඳන්න එකක්වත් ඔළුවේ අදහසක් එන්නේ නැත්තම් සමහර විට මෙතනින් එහා එකක් තියෙනවද නැද්ද කියන අදහස මතුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම නම් මෙහෙම එකක් හිතන්න බැලුවා. මම නම් ටිකක් ඉර වෙලා වගේ හිටියේ. දැන් හිතන්න බලපුවාම එයා අත්දැකීමුත් එක්ක දේවල් බෙදා ගන්න පටන් ගත්තොත් සමහර විට අනික් කෙනාටත් සමහර වෙලාවට අවුල ඒගොල්ලන්ට තේරෙන්න ගත්තම ඊට පස්සේ විසඳුම් ඇහුවම ඊට පස්සේ යන පාරක් තමයි දැන් කවුරු හරි වෘත්තිකයෙක් ගාවට ගිහිල්ලා අපේ මේ විවාහය ගැන අපි කතා බහ කරන්න ඕන, උපදේශන ගන්න ඕන, උපදෙස් ගන්න ඕන, ප්‍රතිකාර ගන්න ඕන. මොකද අපේක හොඳ මදි කියන එක දැන් මේ කතා බහෙන් මතුවෙලා. ඒ පාර ගැන මොකද්ද ඔයාලට හිතෙන්නේ? ඒ මාවත. මට හිතෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා. සමහර අයගේ දැනට ඇවිල්ලා තියෙන එක ඒ தત્ත්වේ සමහර අය අනිත් කෙනාව පිළිගන්න අදහස් ගන්න ප්‍රමාණය එක්තරා සීමාවක් ඇතුලේ කොටු වෙලා තියෙන්න පුළුවන්. ඒකට ඇත්තටම දැනෙන එක සමහර ඒ වගේ ඇත්තටම දැනෙන එක කියන්න පටන් ගත්තාම ආපහු ගැටුම් එකක යන්නත් ඉඩ තියෙනවා. සමහර ඒ වගේ ඒ දෙන්නට විතරක් පේන්නේ නැති කෝණ තව කෙනෙක්ගෙන් එන්න පුළුවන්. අතට තව කෙනෙක්ගේ එකක් එක්ක ටිකක් පහසුවෙන් මට හිතෙනවා ඒක විසඳ ගන්න. කියන වෘත්තිකයෙක් ගිහිල්ලා අපි ගෙවලා බලන එකේ. මම පොඩක් ආසයි හොයන්න. වෘත්තිකයෙකුට යන පියවරත් හිතවත් අයගේ මැදිහත් වීම වලින් බැරි සීමාවල් අතරේ වෙන විසඳුම් නැද්ද කියලා. මේ අය සන්නද්ධ මදි කොහොමද අර යාළුවට උදව් කරන්නේ කියලා. සමහර අයත් එක්ක කතා කරන්න බෑ. ඒක අපිත් එක්ක සමීප නැති නිසා. සමහර වෙලාවට කතා කරත් අපි දෙගොල්ලටම ඔකට ඊට වඩා මැදිහත් වෙන්න බෑ. එහෙනම් හවල්ලු ගාවට ගිහිල්ලා බලපන් කියලා. අපිටම අපේ ඥාතියට, අපේ අසල්වැසියට, අපේ ධාර්යාලේ ළඟ ඉන්න කෙනාට එයා හා එයාගේ සහකරු සහකාරී එක්ක සම්බන්ධේ හදාගන්න පිළිවෙත් මේ හවුලෙන් හදාගන්න විදි වෘත්තිකයට යන්න ඉස්සෙල්ලා අපේ නිකන් ස්වාභාවික සබඳතා තියෙන අය හරහා මීට වඩා හොඳ තත්ත්වයකට ගේන ක්‍රම හෝ තමන් ඉගෙනගෙන යවන එක වටීවි අර කෙලිම වෘත්තිකයෙක් ගාවට යවනවට වඩා කියලා මට හිතෙනවා. වැඩි හරියක් ඒවා මේ අපි ඉවසගෙන ඉන්නේ අර පියවර ගන්න තරම් අවුලක් නැති නිසා. හෝ ඒ පියවරෙන් නුත් සමහර විට එන උත්තර අපිම ඊට වඩා අපේ මේක හරියට දැකලා ගන්න උත්තර අපිට එළියට ගන්න තේරෙන්නේ නැති නිසා. අපිව සන්නද්ධ කරන ක්‍රම හොයන්න වටීවි මං හිතන්නේ. අපිම බල ගන්නවා. කොහොමද දැන් මේක අපි කරන්නේ? මොනවද මේකට පාර කියන එක පොදු දැනුම පොදු අවබෝධය තව දියුණු කරගත්තා. කොහොම එකද දන්නේ? එකඟයි. මට හිතෙන්නේත් ඒක පරිසරය ඇතුලේ මේක බැලිය යුතු වාතාවරණයක් කියන මාතෘකාව අර දෙන්න අතරේ හරි මේ දෙන්න අතරේ හරි විතරක් නෙවෙයි. මේ හැමෝගෙම අතරේ එකක් වුණොත්. එතකොට පුද්ගලිකව යාළව ඉලක්ක වෙලක් නෙවෙයි. හැමෝගෙම අතරේ පොඩි තරංගයක් දුවනවා. මේ රිලේෂන්ෂිප් දියුණු කරගන්න එක අපි එකිනෙකනා බැලිය යුතු කෑල්ලක් කතා බහ කළ යුතු එකක් හා කරන්න දන්න කෑල්ලක් කියලා. අර අපේ ශිල්පීය කෑල්ල. එතකොට ඒකට අදාළ කට්ටලේ අපි හදලා සමාජයට බෙදන්න වටින වැඩක්. ගෙවලා අපි ජෝඩුව හෝ හවල් දෙන්න හෝ ගිහිල්ලා බලනවට වඩා කට්ටලේ අපි හැදුවොත් ඔය යන්න ඕන එකකින් 90%ක් ඒකෙන් සන්නද්ධ වෙලා. Tamanටම මේක හදාගන්න පුළුවන් ක්‍රමවේද ටික. ඇතුළත් කට්ටලේ හදන එක. වටීවි කියලා නිකන් මට හිතෙනවා. ඔයාලට පුළුවන් ද නේද? උත්සාහ කළ බලන්න හොටස්. හොඳයි. ස්තුතියි.